හරි. ඉතින් අපි අද කතා කරන්න යන්නේ අපි දැන් මීට කලින් කතා කරලා තියෙනවා ප්‍රශ්න වීඩියෝ 30ක්. ප්‍රශ්න ගැන වීඩියෝස් 30ක් කරලා තියෙනවා. කර්ම ගැන වීඩියෝස් 31ක් කරලා තියෙනවා. ඔක්කොම වීඩියෝස් 61ක් කරලා තියෙනවා. අද අපි කරන්න යන්නේ 62 වෙනි වීඩියෝ එක. මම හිතුවා මේක කර්ම ගොඩට මම දැන් කල්පනා කරා මොකද මේක දාන්නේ මොන කර්ම ගොඩටද නැත්නම් ප්‍රශ්න සීරීස් එකකටද කර්ම සීරීස් එකකට දාන්න කියලා කල්පනා කර ඉන්නකොට මට හිතුණා මේක කර්ම සීරීස් එක කර්ම පැත්තට දාන එක හොඳයි කියලා. මොකද මේ අපේ කට නිසා කරගන්න දේවල් ගැන. හරිද? ඉතින් අපි කට නිසා කර්ම ගොඩක් රැස් කරගන්න. හැබැයි මේක විශේෂ කර්මයක් සහ සාමාන්‍යයෙන් දැන් වර්තමානයේ වුණත් මිනිස්සෙක් නොකර ගන්න කර්මයක්. නොකර ගන්න සුළු කර්මයකට කියන්නේ ඒ වගේ කර්මයක් කෙරෙන්න තවම හැකියාවක් නැහැ. දැන් බුද්ධ කාලේ අපිට හිතුවේ ඇයි මෙහෙමනේ. බුද්ධ කාලේ සමහර කර්ම සිදු වුණා, සමහර කර්ම සිදු වුණේ නැහැ. දැන් උදාහරණයක් විදිහට බුද්ධ කාලේ බුදුරන් වහන්සේ වැඩම ඉන්නකොට අපි දන්නවා ආනන්තරීය පාප කර්ම පහ. ආනන්තරීය පාප කර්ම පහක් තියෙනවා. ඒ පාප කර්ම පහෙන් එකක් කළොත් බුදු කෙනෙකුටවත් ඒ කර්මය යටපත් කරන්න බෑ. ඒ කර්ම විපාක විඳින්න ඕනේ. අනිත් එක ඒ කර්ම පහ කර්ම පහ කරගත්තොත් ආනන්තරීය පාප කර්ම පහ කරගත්තත් එයා සෝවාන් වෙන්න රහත් වෙන්න කුසල කර්ම තිබුණත් ඒ කුසල කර්ම ඔක්කොම යටපත් කරනවා අර ditta ධම්ම වේදනීය පාප කර්මය. ඒ කියන්නේ මේ ආනන්තරීය පාප කර්මය. එතකොට ඒක ඒ ආත්ම විපාක දීලම තමයි ඊට පස්සේ ditta ධම්ම වේදනීය කර්මය ඒ කියන්නේ ඒක ආනන්තරීය පාප කර්මයේ විපාකයේ ඉවරුණාට පස්සේ තමයි ආය යාට රහත් වෙන්න හරි සෝවාන් වෙන්න හරි නිකන් මාර්ගඵල ලබන්න පුළුවන් නිවන් දකින්න පුළුවන් කුසලය ආය උඩට එන්නේ. ඒ කියන්නේ හරි නිකන් මෙහෙම වගේ එකක්. ආනන්තරීය පාප කර්මයක් කියන්නේ ලොකු නැවකට ඔයා හිතන නැව කියන්නේ කුසලයක් කියලා. කුසල කර්ම කියලා. මොහොත කියන්නේ අකුසල කර්ම රැසක්. මොහොත කියන්නේ අකුසල කර්ම රැසක්. ඒ අකුසල කර්ම රැසේ නොගෙලී ඉන්න නැව තමයි කුසල කර්මය කියලා හිතන්නකෝ. කුසල කර්මය කියලා හිතන්නකෝ. ඒකට ඔයා හිතන්නකෝ නැවටත් වැඩිය ලොකු විශාල ගලක් දානවා කියලා නැව උඩට. එතකොට නැව ගිල්ල පල්ලෙහාට යනවනේ. එතකොට මේ ලොකු ගල තමයි ditta ධම්ම වේදිනී කර්මය. ඒ කියන්නේ ditta ධම්ම වේදිනී කර්මයේ කොටසක් වෙන ආනන්තරීය පාප කර්ම පහෙන් එකක්. ආනන්තරීය පාප කර්ම පහෙන් එකක් කරා කියන්නේ අර නැව උඩට ගලක් අතහැරියා වගේ එකක්. ලොකු ගලක් අතහැරියා වගේ එකක්. දරා ගන්න බැරුව ඒක පල්ලෙහාට යනවා. ගිලනවා නැව. ඒ වගේ එකක්. ඉතින් ආනන්තරීය පාප කර්ම පහ ඒ වගේ එකක් දැන් බුදුරන් වහන්සේ කාලේ ආනන්තරීය පාප කර්ම කීපයක් වෙන්න ඉඩකඩ තිබුණා. පහම වෙන්න ඉඩකඩ තිබුණා. ඒ කියන්නේ බුදුන්ගේ ලේසය වෙලීම, රහතුන් ඝාතනය, සංඝ ભેදය, මව පියා මැරීම. මව මැරීම, පියා මැරීම. එතකොට ඔය පහම කම්ප්ලීට් වෙන්න පුළුවන්කම තිබුණා බුදුන්ගේ කාලේ. දැන් අපිට කරන්න පුළුවන් ආනන්තරීය පාප කර්මයක් වෙනවා නම් මේ වර්තමානයේ කාගෙන් හරි වෙන්න පුළුවන් කර්ම දෙකයි. එකක් මොකද්ද? මව මැරීම, අනිත් එක පියා මැරීම. බුදුරන් වහන්සේ දැන් නැහැ. පිරිනුවන් පාන බුදුරන් වහන්සේගේ ලේස වලන්න බෑ කාටවත්. රහතන් වහන්සේලා මේ කාලේ ඉන්නවදෝ නැද්ද කියලා ඒක වෙනම විවාදයක්. ඒක රහතන් වහන්සේ නමක් හිටියත් රහතන් වහන්සේ නමකගේ ලේසල වෙනවා කියන එක දුර්ලභයි. එතකොට ඒක දෙවෙනි එක. තුන්වෙනි එක තමයි සංඝ ભેදය. සංඝ ભેදය කරන්න ඔයා හිතන්න එපා මේ පන්සලක ඉන්න සංඝයා දෙකට කරා කියලා එහෙම සංඝ ભેදය වෙන්නේ නැහැ. සංඝ ભેදය වෙන්න නම් වෙනම සංඝ ભેදය කරේ මේ දේවදත්ත. දේවදත්ත තමයි බුදුරන් වහන්සේගේ ශිෂ්‍ය බුදුරන් වහන්සේගෙන් කරුණු පහක් ඉල්ලුවානේ. මස් මාංශ කන්න බෑ. එතකොට ජීවිතාන්තය දක්වා වනවාසී වෙන්න ඕනේ. ඒ කියන්නේ ආරණ්‍ය වාසී වෙන්න බෑ. හාමුදුරුවෝ කීකේ දේවදත්ත කරුණු පහක් ඉල්ලුවා. රික්වෙස්ට් පහක් කළා. එතකොට බුදුරන් වහන්සේ ඒක රිජෙක්ට් කළා. එහෙම වෙන්න බෑ. මස් මාංශ අනුභව කරන්න පුළුවන් කැමති කට්ටියට මස් මාංශ අනුභව නොකර ඉන්න පුළුවන් සමහර අකමැති කට්ටියට කියලා කිව්වා. රුක්කවාසී, මූලවාසී, එතකොට ගල් ගුහාවල, ආරණ්‍යවල කැමති පරිදි සිතැඟි පරිදි ජීවත් වෙන්න පුළුවන් කියලා ස්වාමීන් වහන්සේලාට ඒ පහම රිජෙක්ට් කළා. කරුණු පහක් මට පහම මතක නැහැ. කරුණු පහක් ඉදිරිපත් කළා. එතකොට මේ පහම රිජෙක්ට් වුණාට පස්සේ දේවදත්ත සංඝයාගෙන් කොටසක් කඩාගෙන ගියා වෙනම ආරාමයකට ගිහිල් ඉවර වෙලා. එතකොට ඔයගොල්ලන් මතකදී ඒකට සහය දක්වපු රජතුමාගේ මම මතක නැහැ.
සහය දක්වලා රාජ්‍ය අනුග්‍රහයත් යාට ලැබුණා. මට නම් මතකට එන්නේ රාජ්‍ය අනුග්‍රහයත් අරගෙන ඉවරලා එයා වෙනම පෝය කරන්න පටන් ගත්තා. බුදුරන් වහන්සේගෙන් වෙන් කරලා වෙනම ඒකට සීමාවක් හදාගෙන එහෙම ඒකට වෙනම එකක් තියෙනවා. එතකොට දැන් වර්තමානයේ අපි ගත්තාම බුදුන්ගේ කාලේ වෙන්න පුළුවන් ආනන්තරීය පාප කර්ම පහම වෙන්න පුළුවන්කම තිබුණාට වර්තමානයේ වෙන්න පුළුවන් ආනන්තරීය පාප කර්ම දෙකයි. එතකොට අම්මා මැරීම, තාත්තා මැරීම, මම මැරීම, පියා මැරීම. එතකොට ඒ වගේ දැන් අපිට ඒ කියන්නේ මම කියුවේ දැන් බුදුන්ගේ කාලේ වෙන්න පුළුවන් ආනන්තරීය පාප කර්ම පහෙනුත් දැන් වෙන්න පුළුවන් දෙකයි. ඒකෝර අපි එතනිනුත් චුට්ටක් සේෆ් වෙලා බුදුරන් වහන්සේව මුණ නොගැසුන එක වෙනම කතාවක්. ඒක වෙනම විවාදයකට ගන්න ඕන එකක්. සහ අපි රහතුන්ගෙන් ඈත් වෙලා ධර්මයෙන් ඈත් වෙලා ජීවත් වෙන්න බුදු කෙනෙක් නොදැක ඉන්න එක වෙනම කතාවක් මේ කාලේ හැටියට. මම කියන්නේ අර ආනන්තරීය පාප කර්ම පහ වෙන පැත්තෙන් බැලුවම අපිට දෙකයි වෙන්න පුළුවන් දැන් වර්තමානයේ. ඒකෝර ඒ වගේ අවස්ථාවක මේ භික්ෂුණියක් වයසෙන් ඉන්න සිල්මෑණියක් කියලා අපි කියන කාන්තාවක් කරගත්තු අකුසල කර්මයක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. කට නිසා කරගත්තු අකුසල කර්ම ගැන. ඒක නිසා අපි අද කතා කරන්න යන්නේ 32 වෙනි කර්ම වීඩියෝ එක. 32 වෙනි වීඩියෝ එක. ඒතකොට අපි වීඩියෝස් 62ක් කරලා තියෙනවා ඔක්කොම අද වීඩියෝ එකත් එක්ක. එතකොට අද කතා කරන්නේ 32 වෙනි වීඩියෝ එක. කර්ම 32 වෙනි වීඩියෝ එක ගැන තමයි අද කතා කරන්නේ. ඉතින් අපි ඔයගලන්ට මේ දැන් දවස් ටිකේම කර්ම ගැන කතා කරා, කර්ම විභේදනය ගැන කතා කරා, කැටගරිස් ටික ඔක්කොම කතා කරලා තියෙනවා. එතකොට කර්මයේ පැරණි කර්ම, අලුත් කර්ම කියන්නේ මොනවද? ඒව ගැන කතා කරලා තියෙනවා. එතකොට ශීලයේ ශ්‍රද්ධාව ගොඩාක් කරුණු ගැන කතා කරලා බුදුරජාණන් වහන්සේ ගැන තියෙන ශ්‍රද්ධාව කොහොමද අපි ඒක පවත්වාගෙන යන්න ඕනේ ගැන ගොඩාක් කරුණු අපි කතා කරලා තියෙනවා. දැන් අද අපි කතා කරන්න යන්නේ මේ කට නිසා කරගත්තු කර්ම විපාකයක් කොහොම විපාක නම් ගෙන දේවිද කියන ගැන. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති මේ දවස් ටික මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධව අපේ නම කියන අවසරයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේගේ අසපුවල තියෙන අපි ඉස්සර මේක ගැන කතා කරමු. අසපුවල තියෙන පින්තූර වලට පිළිම වලට ගරහමින් කට්ටියක් ඒවට රාගය ඇවිස්සෙන බව පවසමින්, ඒ කියන්නේ බුදුරන් වහන්සේට අපහාස කරනවා යයි පවසමින් කට්ටියක් එහෙම චෝදනා කරමින් යනවා. ඒක වෙනම කතාවක්. අපි ඒකට උත්තර දෙන්න යන්න ඕනේ නැහැ. හැබැයි අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඒ කියන්නේ අපි දැන් බුදුරන් වහන්සේ උනත් කියලා තියෙනවානේ කනට ඇහෙන හැමදේම ගන්න එපා කියලා. ඒ කියන්නේ කියන්න කෙසේ කීවත් අසන්න සිහිබුද්ධියෙන් අහන්න ඕනේ. එතකොට කෙනෙක් මොකක් හරි දෙයකට විවේචනයක් එල්ල කරනවා නම් ඔයත් ඒකට පැනල ඉවරලා ඒ පැත්තට විවේචනය කරන්න යන්න එපා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මේ විවේචනය කරන එක හරියටද වැරදිද කියලා. දැන් හිතන්නකෝ මේ පිළිම වලට විවේචනය කරනවා කියලා. හරිද? එතකොට මේ මහ මෙවුනාවේ පිළිම වලින් රාගය ඇවිස්සනවා කියලා. එතකොට ඕගොල්ලන් කල්පනා කරලා බලන්න මොකක් හරි පිළිමයක් දැක්කහම එතකොට දැන් පිළිමේ සංඥාවක් නිකුත් කරනවානේ. දැන් ඒක පිළිමයක් නම් ඒක වෙසඟනක්ගේ පිළිමයක් නම් ඒක දැක්කහම රාගය ඇති වෙන එක ස්වභාවයක් කියලා අපි හිතමුකෝ. මොකක් හරි පිළිමයක් තියෙනවා. ඒ පිළිමේ අපි කියමු ඩෝල් කෙනෙක් කියලා. දැන් ඔය දැන් සෙක්ස් ටොයිස් ඕන තරම් තියෙන්නේ. එතකොට ඒ වගේ එකක් දැක්කහම රාගය ඇවිස්සෙන එකයි පන්සලක තියෙන පිළිමයක් දැක්ක එකයි රාගය ඇවිස්සෙන එකයි ඒක දෙකක්. අවස්ථා දෙකක් සහ සිද්ධීන් දෙකක්. එතකොට ඒකේ අපි බලන්න ඕනේ අතනින් ලැබෙන සංඥාවේ මෙතනින් ලැබෙන සංඥාවේ වෙනස මොකක්ද කියලා. එතකොට අපි මොකක් හරි ලිංගික ආශාවක් ඇති වෙන ලිංගික ආශාවක් වෙනුවෙන් ඇති කරපු පිළිමයක් සහ ශ්‍රද්ධාව වෙනුවෙන් වෙන් කරපු, ඒ කියන්නේ මානසික ශ්‍රද්ධාවෙන් වැඩි වෙන විදිහට සහ ශ්‍රද්ධාවෙන් හදපු පිළිමයක් කෙරෙහි ඇතිවන සිතුවිලි වර්ග දෙකක්. ඒක සිද්ධීන් දෙකක්, ස්ථාන දෙකක්. එතකොට පන්සලකනේ දැන් ওই පන්සලකනේ ඔය ආරාමවලනේ ඔය පිළිම නෙවලලා තියෙන්නේ. එතකොට අපි දන්නවා මේ අපි යන්නේ කොතනටද කියලා. අපි යන්නේ මොන අරමුණකටද? දැන් එතනට යන්නේ රාගය දුරු කරන්න මිස රාගය වැඩි කරගන්න නෙමෙයිනේ. රාගය දුරු කරන්න. එතකොට කාමික සිතුවිලි බැහැර කරන්න අපි එතනට යන්නේ. එතකොට අපිට අදහසක් තියෙනෝනේ මේ පිළිම දැක්කහම ඒ වගේ දැනකට ගියාම අපේ කාමය විශ්සනවා නම් අනිවාර්යෙන් මානසික ප්‍රතිකාරය අවශ්‍යයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. මොකද ඇත්තටම මානසික ප්‍රතිකාර අවශ්‍යයි කාට හරි කෙනෙක්ට. දැන් බුදු පිළිමයක් හරි නැත්නම් වෙන රහතන් වහන්සේ නමක්ගේ හරි මෙහෙණියක් රහත් භික්ෂුණියකගේ හරි මොකක් හරි කාගේ හරි, ඒ කියන්නේ ලිංග ભેදයක් නැහැ. දැන් බුදුරන් වහන්සේගේ පින්තූරයක් දැකලා බුදුරන් වහන්සේගේ පිළිමයක් දැකලා කාට හරි රාගයක් ඇති වෙනවා මේ ඒක දැක්කම අපේ හිත නිවෙනවා මිසක්
දැන් බුදුරන් අපි පන්සලට ගියාම අපේ හිත නිවෙනවා මිසක් කොයි වෙලාවෙද අපේ රාගික සිතුවිලි ඇවිස්සෙන්නේ එකේ. එතකොට එහෙමත් ඇවිස්සෙනවා නම් එතන තමයි ඒක ලිංගික එතන තමයි විකෘතිතාවයක් තියෙන්නේ. ලිංග භේදයකින් තොරව, ගෑනු පිරිමි භේදයකින් තොරව එතන මානසික විකෘතිතාවයක් තියෙනවා. මනසේ විකෘති ස්වභාවයක් ඇති වෙලා තියෙනවා. එතකොට එයාට එතන සංඥාව යන්නේ නැහැ. මම ඉන්නේ පන්සලේ කියන එක එයාට සංඥාව වලට යන්නේ නැහැ. ඒ ගියත් ඒක එයාට කන්ට්‍රෝල් කරගන්න බෑ එයාට. මම ඉන්නේ පන්සලේ මේක මේ මොකක් වෙනුවෙන් හදව පිළිමයක්ද මේ කාගේ පින්තූරයක්ද? එතකොට ඒක නිසා එතකොට මට ඔය කියන්න තියෙන ඒක ඒ පැහැදිලි කෙනෙක් විතර ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න කියන්නම් කෙසේ කිව්වත් අසන්න සීබුද්ධියෙන් අහන්න ඕනනේ. මේ වගේ ඒතර ඕගොල්ලන්ට අවබෝධයක් තියෙන්න ඕනේ. ඕගොල්ලන්ට අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මොන වගේ අදහසකින්ද අපි පිළිමයක් දිහා බලන්න ඕනේ කියලා. දැන් මේ පන්සලට ගිහලා පිළිමයක් දිහා බලන්නේ එතනින් අපේ ශ්‍රද්ධාව වැඩි වෙන්න මිසක් බුදුරන් වහන්සේ කෙරෙහි තියෙන ආදරය වැඩි වෙන්න මිසක් ශ්‍රද්ධාව වැඩි වෙන්න මිසක් ඒ කියන්නේ හිතේ තියෙන ප්‍රශ්න ටික දුරු වෙන්න හිතේ තියෙන කරදර ටික දුරු වෙන්නේ අර ඇවිස්සලා තියෙන කෙලස් ටිකක් අර මේ අපි කියන්නේ අර කැළඹිලා තියෙන වතුර මේ ඒවා නිකන් මණ්ඩි හින්දනවා වගේ කියලා කියන්නේ. අපි ඒ වගේ අපේ හිතේ තියෙන කුණු ටික පහතට හිඳෙන්න. පහතට මේ අර හිතේ තියෙන බොර ගතිය අඩු වෙලා පැහැදිලි වෙන්න. නේ අපි පන්සලකට යන්නේ. එතකොට ඒ ගියාම එතනත් ගිහිල්ලා අපි පිළිමයක් දැක්කම අපේ සිතුවිලි ඇවිස්සෙනවා නම් කාමික ආශාවල තියෙනවා නම් එතකොට කාගේද ප්‍රශ්නේ කියලා බලන්න. ඒ කියන්නේ පිළිමෙද ප්‍රශ්නේ තියෙන්නේ නැත්නම් තමන් තුලද තමන්ගේ හිතේද ප්‍රශ්නේ තියෙන්නේ කියලා ඔක ඔයගොල්ලන්ගෙම අහලා බලන්න. දෙවෙනි එක තමයි භික්ෂුණියක් යයි හඳුන්වා ගන්නා කාන්තාවක් විසින් ඒකත් ඒ පිළිමේ සම්බන්ධම තමයි අපේ යශෝදරා මහරහත් තෙරණියගේ පින්තූරය දැක්කම මේකේ පළඟ බැඳගෙන ඉන්නවා. ඒ කියන්නේ කකුලක් මත කකුලක් උඩ තියාගෙන ඒක ඇඟට හේතු වෙලා තියෙන්නේ. ඉතින් ඒකේ අර සිවුරුපට හැම හොඳ තදට හදලා තියෙනවා පපු ප්‍රදේශය සහ කලව ප්‍රදේශයේ කකුල් වල. ඉතින් ඒක දැක්කම පිරිමි කෙනෙක් හරි දැන් එතන ඒ කාන්තාවක් කියනවා කාන්තාවකගේ ඒ කියන්නේ රහතන් වහන්සේ රහත් භික්ෂුණියකගේ සිවුරක් ඒ පළඟ බැඳගෙන ඉන්නක දැක්කම කාන්තාවකට ලිංගික ආශාවක් හරි මොකක් හරි නැත්තම් කාමුක ආශාවල් පහළ වෙනවා වහන එනවා කියලා කියනවා නම් එතන ප්‍රශ්නයකුත් තියෙනවා. සහ අපි ඒක ලිංගික පැත්ත ගෑනු පැත්ත පිරිමි දෙලා පිරිමි කෙනෙක් කියමුකෝ. පිරිමි කෙනෙක්ට කවුරු හරි පිළිමයක් දැක්කම රහතන් වහන්සේ නමකගේ ඒක තමන්ගේ සංඥා ඔළුවට සංඥාව යනවා නම් මේක රහතන් වහන්සේ නම ඒ සංඥාව යද්දිත් තමන්ට මොකක් හරි කාමුක ආශාවක් ඇති වෙනවා. පිළිමය දැක්කම පිළිමේ තියෙන අංගපසංග නැත්තම් තියෙන අපි කියමු සිවුර පිහිටලා තියෙන විදිය නැත්තම් සිවුර නොපිහිටා පවතින දේහේ බාහිර නිරාවරණය වෙලා තියෙන ප්‍රදේශ දැක්කම කාටරි කාමාශාවක් පහළ වෙනවා නම් ඇත්තට මට කලින් කිව්ව එක කියන්න තියෙන්නේ ඒ මනුස්සයර මානසික ප්‍රතිකාර අවශ්‍යයි. ඒ මනුස්සය මානසික රෝගයක් තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය මනසකින් අපගමනය වෙලා යනවා එයාගේ මනස. සාමාන්‍ය මනසෙකට පිළිමයක් දැක්කයි කියලා සංඥාවක් යනවා නම් මේ පිළිමේ පූජනීය පිළිමයක් කියලා ඒ පූජනීය පිළිමේ කෙරෙහි ලිංගික ආශාවක් හරි කාමුක ආශාවක් හරි ඇති වෙනවනම් එතකොට මේ මිනිස්සයාට අනිවාර්යයෙන්ම එතන ඕගලන්ට තේරෙනවා ඇති. ඒ කියන්නේ සාමාන්‍ය මනසකින් මේ මිනිස්සයාගේ මනස අපගමනය වෙලා තියෙන්නේ. එතකොට අනිවාර්යයෙන් මානසික ප්‍රතිකාර අවශ්‍යයි. ඇත්තටම සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යන්න අවශ්‍යයි. බෙහෙත් ගන්න අවශ්‍යයි අනිවාර්යයෙන්ම. ඉතින් මට කියන්න හැදුනේ දැන් ඔය ඒ මම විග්‍රහ කරේ මේ අපේ day to day life එක ගැන. ඒ කියන්නේ දිනදා ජීවිතේ අපි වර්තමානයේ මිනිසුන් විග්‍රහ කරන ආකාරයට. දැන් මම කර්මයේ පැත්තෙන් බැලුවාම බුදුරණවහන්සේ දේශනා කරලා තියෙනවා මේ බෞද්ධ දර්ශනය කවදද විනාශ වෙන්නේ? විනාශ වෙන්න පටන් ගන්නේ දර්ශනය ඇතුළෙන්මයි. ඒ කියන්නේ භික්ෂූන්ම තමයි ධර්මය විනාශ කරන්න පටන් ගත්තේ. කියන්නේ ධර්මයේ වගේ තව ධර්මයක් පහළ වෙනවා ලෝකේ. දැන් ඒක මේ වගේ එකක්. ලෝකේ රත්තරන් වලට වටිනාකමක් තියෙනවනේ රත්තරන් වගේ එකක් පහළ වෙනකම්. හරිද? රත්තරන් වලට ලෝකේ වටිනාකමක් තියෙනවා රත්තරන් වගේ දෙයක් පහළ වෙනකම්. රත්තරන් වගේම දෙයක් පහළ වෙච්ච ගමන් රත්තරන් වල ඇත්ත රත්තරන් වල වටිනාකමක් තියෙනවද? නෑ. මිනිස්සුන්ට හොයාගන්න බැරි වෙනවා. ඇත්ත රත්තරන් මොකද්ද? බොරු රත්තරන්
මොකද්ද? ඇත්ත රත්තරන් වල වෙනස මොකද්ද? බොරු රත්තරන් වල වෙනස මොකක්ද කියලා. ඇත්ත රත්තරන් බොරු රත්තරන් වගේ. එතකොට මිනිස්සු ඇත්ත රත්තරන් වගේ බොරු රත්තරන් දාගෙන හැමතැනම යනවා. මිනිස්සු රැවටෙනවා. ඒක වගේ තමයි බුදුරණවහන්සේ දේශනා කළා. ඒ කියන්නේ මිනිස්සුන්ට හොයාගන්න බැරි වෙනවා වෙනස ධර්මය මොකද්ද අධර්මය මොකද්ද කියලා. මොකද අධර්මයත් මොනව වෙනවද? අධර්මය සමාජයට යනවා ධර්මය වගේ. ඒක නිසා තමයි බුදුරණවහන්සේ දේශනා කළේ ඒක එන්නේ භික්ෂුන්ගෙමයි. ඒක හරි. ඒක බුදුරණවහන්සේම දේශනා කළා. බුදුරණවහන්සේට තුන් කල් දකින්න පුළුවන්. අතීත වර්තමාන අනාගත තුන් කාලෙම දකිනවා. ඒ තුන් කාලෙම දැකලා තමයි බුදුරණවහන්සේගේ සමාධි ඥාන වලින් බලලා තමයි බුදුරණවහන්සේ දේශනා කළේ මේ බෞද්ධ දර්ශනය බුද්ධ ආගම විනාශ වෙනවා නම් විනාශ වෙන්නේ ධර්මයේ තුලින්. ඒ කියන්නේ ධර්මයේ භික්ෂූන්ගෙන්මයි. භික්ෂූන් අතර ඉන්න සමහර භික්ෂූන්මයි මේ සිවුර දාගත්තු එවුන්මයි මේක පටන් ගන්නෙ. භික්ෂූන් ලෙසින් වෙස්වලාගත්තු මිනිස්සුමයි ධර්මයේ විනාශ කරන්න පටන් ගන්නේ. බුදුරණවහන්සේගේ ධර්මයේ එදාට තමයි නැති වෙන්න පටන් ගන්නේ කියලා. එතකොට ඔයගොල්ලෝ දන්නවද දැන් මේ භික්ෂුණියක් ලෙස හඳුනා ගන්න කාන්තාව. දැන් කාන්තාවන්ට දැන් අපේ බුදුරණවහන්සේට තියෙනවනේ සිව්පසයක් තියෙනවනේ. එතකොට සිව්පසයක් කියන්නේ බුදුරණවහන්සේට සිව්වණක් පිරිසක් ඉන්නවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා. එතකොට බුදුරණවහන්සේ වැඩම ඉන්නකොට භික්ෂු උපාසක උපාසිකා ඔය තුනම පරිපූර්ණ වෙලා තිබුණේ. එකක් පරිපූර්ණ වෙලා තිබුණේ නැහැ. බුදුරණවහන්සේගේ අන්තිම මේ සිව්වණක් පිරිසෙන් අන්තිම පිරිස භික්ෂුණී. හරිද? එතකොට භික්ෂුණී ශාසනය පටන් ගන්න උවමනා වුණේ ප්‍රජාපති ගෞතමියට. ඒ කියන්නේ බුදුරණවහන්සේගේ මහාමායා දේවිය කලුරිය වුණාට පස්සේ ඊට පස්සේ බුදුරණවහන්සේ කුඩා කාලේ ඉඳලා උස්මහත් කරපු ප්‍රජාපති ගෞතමිය. කියන්නේ අම්මා දෙවෙනි අම්මා. අම්මට තමයි ඕන උනේ බුදුරණවහන්සේ දවසක් වෙහෙර වැඩ ඉන්නකොට ප්‍රජාපති ගෞතමිය ප්‍රජාපති ගෞතමිය ඇවිල්ලා අහනවා භික්ෂුණී ශාසනය පිළිගන්න මහාන දෙන්න දෙන්න කියලා. බුදුරණවහන්සේ එතකොට ප්‍රජාපතිට කියනවා ප්‍රජාපති ඒ ඔබට කැප නොවේවා. ඒ ඔබට කැප නොවේවා කියලා තුන් පාරක් රිජෙක්ට් කරනවා. ඊට පස්සේ වෙහෙරෙන් එළියට ගිහිලා ප්‍රජාපති ගෞතමිය බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා නිකන් අර අපි කියන්නේ ස්ට්‍රයික් එකක් වගේ කියලා ස්ට්‍රයික් එකක් වගේ බලාගෙන ඉන්නකොට ආනන්ද මහරහතන් වහන්සේ වැඩම කළ එතනට අහනවා ප්‍රජාපති මොකද ප්‍රශ්නේ? ප්‍රජාපති එතකොට විස්තරය කියනවා. එතකොට ප්‍රජාපතියකින් විස්තරය අහගෙන ආනන්ද හාමුදුර වෙනවා බුදුරන් වහන්සේ ගාවට. ආනන්ද හාමුදුර බුදුරන් වහන්සේට කියනවා බුදුරන් වහන්සේ මේ ඔබ වහන්සේගේ මේ කිරිමව ඒ කියන්නේ බුදුරන් වහන්සේ ඔබ වහන්සේ හදා වැඩගත්තමව ඒ මවගේ ඇයි ඉල්ලීම ඉටු කරන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ බුදුරන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට දෙවාරක්ම කියනවා ආනන්දය ඔබට කැප නොවේවා. මේ වගේ ප්‍රශ්නයකට මැදිහත් වෙන්න එපා ආනන්ද කියලා දෙපාරක් මෙල්ලා කියනවා. තුන්වෙනි පාරේ ඉල්ලීමෙන් තමයි බුදුරන් වහන්සේ කියන්නේ හරි ආනන්ද එහෙනම් එන්න කියන්න මම භික්ෂුණී ශාසනය පිළිටවන්න දෙන්නම් ප්‍රජාපතිට. හැබැයි අෂ්ටගරු ධර්ම පිළිගන්න ඕනේ. එතකොට බුදුරන් වහන්සේ දැන් ඇයි බුදුරන් වහන්සේ ඒක එපා කිව්වේ? බුදුරන් වහන්සේ දන්නවා කාන්තාව මුල් වෙච්ච තැන ශාසනේ ඉවරයි කියලා. එක දවසක් බුදුරන් වහන්සේ පිරිනොම් පාන්න කිට්ටු වෙලා මාස කිහිපයකට කලින් ආනන්ද හාමුදුරුවෝ අහනවා මේ දැන් කාන්තාවන් ගැන කියනකොට කාන්තාවන් ගැන බුදුරන් වහන්සේ දේශනාවක් සිදු කරනවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ අහනවා බුදුරන් වහන්සේ බුදුරන් වහන්සේ පිරිනොම් පාලා පස්සේ අපි කොහොමද ඉන්න ඕනේ කියලා. ඊට පස්සේ බුදුරන් වහන්සේ කියන ආනන්දට කියනවා ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද කාන්තාවන් නොදක ඉන්න තරමටම තමයි හොඳ කියනවා. කාන්තාවන් නොදක ඉන්න තරමටම තමයි හොඳ. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ කියනවා කාන්තාවන් දකින්න උනොත් මොකද කියලා අහනවා. එහෙනම් ආනන්ද කතා නොකර ඉන්න තරමටම තමයි හොඳ කියනවා. දැක්කත් කතා නොකර ඉන්න තරමට තමයි හොඳ කියනවා. ඔය වගේ ආනන්ද හාමුදුරුවෝ විස්තර අහනවා ටිකෙන් ටික ස්ටෙප් එකකින් ස්ටෙප් කතා කරන්න උනොත් මොකද වෙන්නේ කිය. එතකොට බුදුහාමුදුරුවෝ ඒ හැම තැනකම රිජෙක්ට් කර කියන්නේ. එතකොට දැන් මෙතනදත් වෙන්නේ අෂ්ටකරු ධර්ම දෙනවා. අෂ්ටකරු ධර්ම කියන්නේ දිවි ඇත්තීතෙක් තුරා ඒ පළවෙනි එක අෂ්ටකරු ධර්මනේ එකක් තමයි. කිසිම ස්වාමීන් වහන්සේ නමකට කිසිම භික්ෂුණියකට භික්ෂුවකට කරුණු කියන්න බෑ. ගරහන්න බෑ. භික්ෂුවක් බීලා ඒ කියන්නේ භික්ෂුවක් සිවුරට කරන්න පුළුවන් උපරිම හානිය කරා භික්ෂුණියට ඇඟිල්ල දික් කරන්න බෑ භික්ෂුවෙකුට. බුදුරන් වහන්සේ එහෙම නීති පනවලා තියෙන්නේ. අනිවාර්යෙන් සර්වඥතා ඥානය තියෙන බුදුරන් වහන්සේ එහෙම කරන්න මම දන්නවා හේතුවක් අනිවාර්යෙන්ම තියෙනවම තමයි. භික්ෂුණී ශාසනයේ ප්‍රජාපතිට නොදෙන්නත් හේතුවක් තියෙනවා. අනිවාර්යෙන්ම. ඒක ඉතින් බුදුරන් වහන්සේගේ බුද්ධ ඥානයට අදාළ ඥාන මේ කරුණක් ඒක.
ඒක සාමාන්‍ය මිනිස්සු එතනද මම හිතන්නේ පැහැදිලි කරනවා කියලා. ඒක ගැන ඒ වුණාට බුදු කෙනෙකුට තේරෙනවා ඒ කාන්තාවන්ට මේ භික්ෂුණී ශාසනය නොපිහිටා ඒ කියන්නේ මේ ධර්මයෙන් නොදෙන්න හේතුවක් තිබුණා එතන. ඒ කියන්නේ මේ සෝවාන් වෙන්න තරහ කහණියක් තිබුණේ නැහනේ. රහත් වෙන්නනේ ඔතන ප්‍රශ්නේ තියෙන්නේ. භික්ෂුණියක් වෙන්න ඕනේ රහත් වෙන්න නම් සිවුරක් දරන්න ඕනේ. හැබැයි සෝවාන් සක්‍රදාගාමි අනාගාමි ඒව වෙන්න මේ උපාසක උපාසිකාවන්ට පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. එතකොට බුදුරන් වහන්සේ දෙන්න එපා. ඒත් එක්කම අෂ්ටකරු ධර්ම දැන් පිළිගන්නේ කියලා එකක් තමයි මං කිව්වා වගේ ඉස්සෙල්ලා අනිවාර්යෙන් භික්ෂුවන්ට කරුණේ කියන්න බෑ. භික්ෂුන්ට කරු කියන්න බෑ. භික්ෂුණියන්ට දෝෂාරෝපණ කරන්න බෑ. භික්ෂුණියක් අවුරුදු 60ක් වුණත් දැන් ඔයා හිතන්නේ භික්ෂුණියක් උපසම්පදාව ලැබලා අවුරුදු 60ක් ගියත් අද මහාන වෙච්ච අද උපසම්පදා කරපු භික්ෂුවට වඳින්න ඕනේ. ඔයාලට තේරෙනවද? දැන් හිතන්න මගේ අම්මා මහාන වෙනවා කියලා. මගේ අම්මා මහාන වෙලා ගොඩකට කල්. හැබැයි මං අද මහාන වුණත් අපේ අම්මා භික්ෂුණියක් නම් මං භික්ෂුවක් නම් අපේ අම්මා මට වඳින්න ඕනේ. මට ගරු කරන්න ඕනේ. මං කියන එක අහන්න ඕනේ. දවස් 15න් 15ට ඇවිල්ලා මගෙන් ආවාද ගන්න ඕනේ. ඒ කියන්නේ එහෙම බුදුරජාණන් වහන්සේ අනිවාර්යෙන් කරුණු 8ක් දාලා නීති විනය 8ක් දාලා අනිවාර්යෙන් එහෙම ගැහැණු කට්ටිය කොටු කරන්න හේතුවක් තියෙනවා. බුද්ධ ඥාණයට විතරක් අවබෝධ වෙන ඒ කියන්නේ ඉදිරිය පේන මොකද බුදුරජාණන් වහන්සේ ඒකනේ තුන්කල් දකින්නවා කියලා කියන්නේ අතීත වර්තමාන අනාගත තුන් කාලෙම දකින්න ඉස්සරහට වෙන දේවල් පේනවා. භික්ෂුණියන් මොනවා කරනවද කියලා ශාසනයට පේනවා. භික්ෂුණියන් නැත්නම් ශාසනයට කොච්චර විනාශ වෙනවද කොච්චර හානි වෙනවද කියලා බුදුරජාණන් වහන්සේට පේනවා. ඒ පේන නිසා තමයි අෂ්ටකරු ධර්ම දැම්මේ. අෂ්ටකරු ධර්ම පිළිගන්නවා නම් විතරයි භික්ෂුණියක් වෙන්නේ. නැත්නම් භික්ෂුණියක් නෙමෙයි. එතකොට ඔය වගේ කරුණු 8ක් පිළිපන්න කිව්වා ප්‍රජාපතිට. ඒක පිළිගත්තොත් අෂ්ටකරු ධර්ම පිළිගත්තොත් විතරයි ආනන්ද මම මේ භික්ෂුණී ශාසනය පිරන්නේ කියලා ප්‍රජාපතිය පිළි අරගෙන තමයි අෂ්ටකරු ධර්ම භික්ෂුණියක් වෙලා රහත් වෙලා පිරිනවන් පෑවේ. එතකොට යශෝදරා දේවියත් එහෙමයි. අෂ්ටකරු ධර්ම පිළි අරගෙන තමයි භික්ෂුණියක් වුනේ. එතකොට ආනන්ද ඒත් එක්ක බුදුරන් වහන්සේ කියනවා ආනන්ද මේ ඔයා කරපු වැඩෙන් අවුරුදු 10000ක් පවතින්න තිබිච්ච ගෞතම බුද්ධ ශාසනය අවුරුදු 5000ට අඩු වුණා කියලා. අවුරුදු 10000ක් ආයු කාලයේ තිබිච්ච බුද්ධ ශාසනය අවුරුදු 5000ට අඩු වුණා. භික්ෂුණී ශාසනය දුන්න එකේ. ඒ කියන්නේ අවුරුදු 5000 දැන් ඔයගොල්ලෝ හිතන්න අපේ අවුරුදු 5000යිනේ තියෙන්නේ. අවුරුදු 5000න් බුදුරන් වහන්සේ පිරිනවම් පාලා අවුරුදු 250 300ක් 500ක් 1000ක් අතර යනකම් තමයි තිබුණේ මේ රහත් අහරහත් පරපුර. ඔයගොල්ලෝ හිතන්න අවුරුදු 10000ක් තිබුණා නම් අඩුම තරමේ අවුරුදු 2500 3000ක් යනකම් රහත් පරපුර තියෙන්න තිබුණා. ඒව නැති වුණා. ඔයගොල්ලන්ට තේරෙනවනේ වැඩි කාලයක් තියෙනවා කියන්නේ රහත් පරපුර වැඩිපුර කාලයක් පවතින්න පුළුවන්. ඒ කියන්නේ පිවිතුරු බුදුදහම වැඩි කාලයක් පවතින්න පුළුවන්. කාලය අඩු වෙනවා කියන්නේ රහතුන් වහන්සේලා බිහි වෙන කාලය අඩු වෙනවා කියන එක. ඔයගොල්ලන්ට තේරෙනවද මං කියන එක? එතකොට දැන් අපිට රහතුන් වහන්සේලා බිනු ගහන්න තිබුණා. භික්ෂුණී ශාසනය නොතිබුණා නම්. ඒ කියන්නේ භික්ෂුණී ශාසනය නිසා තමයි අවුරුදු 10000 ඒක අවුරුදු 5000ට අඩු වුණේ. ආයු කාලය අවුරුදු 5000කින් අඩු වුණා. එතකොට බුදුරණන් වහන්සේ එතකොට ඔයගලන්ට තේරෙනවද මේක අර සර්වඥතා ඥාණයට බුදුරණන් වහන්සේගේ බුද්ධ ඥාණයට විතරක් වැටහෙන කරුණු තියෙනවා කියලා ලෝකේ. එතකොට දැන් අපිට පේන්නේ නැහැනේ බුදුරන් වහන්සේට අගමුල මැද ඔක්කොම ටික පේන්නේ අතීත අනාගත වර්තමානයේ පේන්නේ මේ ලෝක 31 ලෝක තලයෙන් බුදුරන් වහන්සේට පේන්නේ මේව වැඩ කරන විදිය කර්මයේ වැඩ කරන විදිය. එතකොට මේ ලෝකයේ මේ ඉස්සරහට වෙනස් වෙන විදිය ශාසනය වෙනස් වෙන විදිය ශාසනය පටන් ගන්න විදිය පැවැත්ම පවතින්නේ කොහොමද රහතුන්ලා බිහි වෙන්නේ කොච්චර කාලයක්ද එතකොට මේ ශාසනයේ ආයුෂ කොච්චර කාලයක්ද ධාතු පරිනිර්වාණය වෙන්නේ කොහොමද ස්කන්ධ පරිනිර්වාණය වෙන්නේ කොහොමද ඒවා බුදු කෙනෙකුට විතරක් වැටෙන හේවන ඒ කියන්නේ අනාවරණ ඥානයකින් යුක්තයි බුදුරජාණන් වහන්සේ කිසි දෙයක් ආවරණය වෙලා නැහැ අනාවරණ ඥානයෙන් යුක්තයි හැමදේම පේනවා හැමදේම දන්නවා කාටවත් වසන් කරන්න බෑ ඒක තමයි බුදුරජාණන් වහන්සේ අනාවරණ ඥාන වලින් යුක්තයි කියලා කියන්නේ ඒ කියන්නේ මේ රහතන් වහන්සේ නමකටවත් ඒ ඥානෙ පිටින්නේ නැහැ බුදු කෙනෙකුට විතරයි ඒ ඥානෙ පිටින අනාවරණ ඥානය බුද්ධ ඥානය පිටින්නේ බුදු කෙනෙකුට විතරයි දැන් ඒක නිසා තමයි දැන් ඔය ඒ සිද්ධිය එතකොට දැන් බලන්න ඒක ගැළපෙන හැටි මේ භික්ෂුවත් එක්ක මේ භික්ෂුණියත් එක්ක ගැළපෙන හැටි බලන්න මේ කාන්තාවත් එක්ක මේ ලෝකේ ඔයගොල්ලෝ දන්නවද දේවදත්තත්
දේවදත්ත බුදුරන් වහන්සේට ගල් පෙරලලා බුදුරන් වහන්සේගේ ලේසොලවලා සංඝ ભેදය කරලා ඒ කියන්නේ ආනන්තරීය පාප කර්ම පහෙන් දෙකකුත් කරලා අජාසත්තලව අජාසත්තගේ තාත්තව මරවලා ඒකට අනුබල දීලා තවත් ආනන්තරීය පාප කර්මයක කොටස් කරුවෙකුත් වෙලා ඒ කියන්නේ ආනන්තරීය පාප කර්ම දෙකකුත් තවත් අවශේෂ කර්මත් එක්ක රෙස් කරගෙන නිරයට ගියපු හරි නිරයට ගියපු දේවදත්ත තමන්ගේ නංගිට කතා කරේ නැගණිය කියලා. අපේ වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේ මේක හරි ලස්සනට පැහැදිලි කරනවා. තමන්ගේ නැගණියට කිව්වේ මේ තමන්ගේ මේ යශෝදරාවට කිව්වේ තමන්ගේ නැගණිය කියලා. ඒ කියන්නේ බුදුරන් වහන්සේගෙන් මස්සිනානේ ආනන්ද කියන්නේ. මේ දේවදත්ත කියන්නේ බුදුරන් වහන්සේගේ මස්සිනානේ. මේ සිදුහත් කුමාරයාගේ මස්සිනා. ඒ කියන්නේ යශෝදරාගේ අයියා. එතකොට තමන්ගේ නංගිට කිව්වේ නැගණිය කියලා යශෝදරාවට. මේ භික්ෂුණියක් බුදුරන් වහන්සේගේ බුදුරන් වහන්සේගේ ශාසනයේ සිවුර දරාගත්තුයි භික්ෂුණියක් කියලා හඳුන්වන මේ සිල් මාතාවක් හරි නැත්තම් කාන්තාවක් හරි කවරේ පුද්ගලියා යශෝදරාවට බැන්නනේ ගණිකාවක් කියලා. හරිද? ඒ කියන්නේ මේ අවුරුදු 2000 බුදුරන් වහන්සේ පිරිනුවන් පාලා යශෝදරාව පිරිනුවන් පාලා අවුරුදු 2500 2600ක් එනවා මේ ලෝකේ තුන් ලෝකෙම අසුර ලෝකේ නාග ලෝකේ ඒ කියන්නේ මේ නිරයවත් සතර අපායවත් මනුස්ස ලෝකේවත් දිව්‍ය ලෝකේවත් බ්‍රහ්ම ලෝකේවත් 30 ලෝක තලයකවත් කිසිම එකෙක් නොකරපු කිසිම කෙනෙක් කෙනෙක්ගේ දෝෂාරෝපණයට ලක් නොවෙච්ච යශෝදරා දේවියට මේ භික්ෂුණියක් යයි කියාගන්න මිනිස්සෙක් අවුරුදු 2600ක් ගියපු තැන ගැරහුවනේ. ගණිකාව කියලා ඇමතුවනේ. ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න තමන්ගේ අර තව මේ ditta ධම්ම වේදිනිය කර්ම ඒ කියන්නේ මේ ditta ධම්ම වේදිනිය කර්ම දෙකකුත් තව අවශේෂ කර්ම ආනන්තරීය පාප කර්ම දෙකකුත් තව අවශේෂ පාප කර්ම කරගත්තු දේවදත්තව නොකරපු අකුසල කර්මයක් නේද මේ ගැහණිය කරගත්තේ විපාක හම් වෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ විපාක කොහොම වෙයිද කියන එක. මේ විපාක කොහොම වේද කියන එක. එතකොට මම නම් හිතන්නේ නෑ මට නෑ කර්ම ගැන පිළිබඳව වෙන උපත විපත ගැන මේ චුතුපපාද ඥාන ආකාස සංඥානය උත මට ඥාන නෑ. මං හිතන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් හිටියා නම් බුදු කෙනෙකුට නම් විතරමයි ඒ ගැහණියට එකතු වෙච්ච කර්මයේ විපාක විග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ. කර්ම විපාක මොන වගේ වේද මොන විපාක වලට මුහුණ දෙන්න වේද ඉස්සරහ අනාගතේ මේ කාන්තාව මිය ගියාට පස්සේ මොන ආත්මවල ඉපදෙන්න වෙයිද මොන නිර්වාණ වලට යන්න වෙයිද අවුරුදු කී ගාණක් නිරයන් වල පැහෙන්න වෙයිද මොන කටට මොනවා වෙයිද කියලා ඒ විපාක විග්‍රහ කරන්න පුළුවන් බුදු කෙනෙකුට නම් විතරයි. ඒක නිසා මම අද කතා කරන්න ගියේ ඔය මාතෘකාවට තමයි එන්න අද ගියේ කට නිසා කරගන්න විපාක. ඒ කියන්නේ මම උගලන්න එකනේ කිව්වේ මුලදී සාමාන්‍යයෙන් දැන් මේ අපි ඉන්න වර්තමාන සමාජයේ ආනන්තරීය පාප කර්ම පහෙන් අපේ අතින් වෙන්න පුළුවන් දෙකයි. අම්මා හරි තාත්තා හරි මැරෙන එක විතරයි. ඒකත් අපි පරිස්සම් වුණොත් ඒකත් කල්පනාවෙන් අපි ජීවත් වුණොත් මේ පව පින්න ගැන අපි දැනගත්තොත් හිරියොත්ප්ප තිබුණා ලැජ්ජාව බය තිබුණොත් අපි ඒ දෙක කරගන්නෙත් නෑ මැරෙනකම්ම. ආනන්තරීය පාප කර්මද. එතකොට ආනන්තරීය පාප කර්මයක් කළොත් විතරයි බුද්ධ ශාසනයක් අවබෝධ වෙන එකෙන් නිවන් දකින්න එකෙන් ඈත් වෙන්නේ. මේ කාන්තාව ඒ දෙක විතරක් කරගෙන අපායයන්ට තරම් මේ කියන්නේ එච්චර මේ පටු එච්චර මේ අඩු පොසිබිලිටි එකක් තියේදී තමන්ට මේ තමන්ගේ අතින් ලොකු වැරද්දක් වෙන්න අඩු පොසිබිලිටි එකක් තියේදී මේ වගේ හිතන්නේවත් නැත්නම් මිනිස්සෙක් හිතන්නේවත් නැති අකුසල කර්මයක් ගොඩ ගහගත්තනේ. කවද කොහොම විපාක දෙයිද කියලා කොහොම විපාක දෙයිද කියලා කාවුරු කොහොමනම් කියන්නද? තවමත් ඒ භික්ෂුණියට මේ ගැන අවබෝධ වෙලා නෑ. තවමත් ඒ කාන්තාවට භික්ෂුණියක් නෙමෙයි අෂ්ටකරු ධර්ම පිළිගන්නේ නෑනේ. මොකද දැන් ස්වාමින් වහන්සේලාට ගරහනවනේ. ගරහන්න බෑනේ අෂ්ටකරු කරුණු කියන්න බෑ. කාන්තාවකට කරුණු කියන්න බෑ. ඒක බුද්ධ ශාසනයේ සමානාත්මතාවයක් නෑ කොහෙවත් ගිහිවිලා.
බුද්ධ ශාසනය ගෑනුත් එකයි පිරිමිත් එකයි ගෑනුන්ට මුල් තැන දෙන්න ඕනේ පිරිමින්ට මුල් තැන මේ ගෑනුයි පිරිමි එකයි ඒගොල්ලන්ට සම same to same කට්ටිය මේ human rights ඒව මොනේ උකාරිස් නෑ බුද්ධ ශාසනේ. බුද්ධ ශාසනේ එහෙම එකක් නෑ. ගැහණු කොහොමත් පහලින් ඉන්නේ. ගැහණු කියලා කියන්නේ කර්මානුරූප සත්ව జాතියක්. ගැහණු උපදින්නේ කර්මානුරූපව. පිරිමි උපදින්නේ කර්මානුරූපේ. මේ ලෝකේ සත්වය උපදින්නේ කර්මානුරූපය. තමන් කරපු කර්ම විපාක අනුව තමයි ගැහණු ආත්මයක්ද පිරිමි ආත්මයක්ද කියලා. නැත්තම් දෙකටම නැති ආත්මයක්ද හම්බෙන්නේ කියලා ඒක තීරණය වෙන්නේ තමන් කරපු කර්ම වලින්. එතකොට තමන්ට අවබෝධයක් තියෙන්න ඕනේ. මම පිරිමියෙක් වෙලා උපදිනේ ඇයි? මං ගැහණුවෙක් වෙලා උපදිනේ ඇයි? මම දැන් මේ ගැහණෙක් උපදලා ඊළඟ ආත්මේ මොන පැත්තට යයිද? පිරිමි ආත්මයකට යයිද ගැහණු ආත්මයකට යයිද? සාමාන්‍යයෙන් ගැහණු ආත්මයක් ලැබෙනවා කියන්නේ යන්නෙම ගැහණු අයගේ පැත්තට තමයි. පිරිමි ආත්මයක් ලැබෙනවා කියන්නේ පිරිමි ආත්මගේ පැත්තට තමයි යන්නේ. ඒක මේ ආත්ම කරන ditta ධම්ම වේදින කර්මano වෙනස් වෙනවා. ඒක වෙනම විග්‍රහයකට යන්න නෑ. එහෙම කතා කරන්න ගියොත් මම මේ කියන්නේ අපි ඕවරෝල් බැලුවොත් එහෙම ගැහණිය උපදින්න කර්මානුරූපව පිරිමියා උපදින්න කර්මානුරූපව ඒ කර්මානුරූප දැන් දෙවිවරු අතරත් එහෙමයි සත්වයෝ අතරත් එහෙමයි මේ 31 ලෝකතලයේම බ්‍රහ්ම ලෝකේ ඇරෙන බ්‍රහ්ම ලෝකයේ ඔක්කොම බ්‍රහ්මයෝනේ ගැහණු බ්‍රහ්මයෝ නෑනේ පිරිමි බ්‍රහ්මයෝමයි බ්‍රහ්ම ලෝකේ ඇරෙන බ්‍රහ්ම ලෝකේ 31 ලෝකතරෙන් බ්‍රහ්ම ලෝකෙට ඇරෙන්න අනිත් ලෝක 18ෙම අනිත් බ්‍රහ්ම ලෝක අනිත් ලෝක 16ෙම වගේම ප්‍රේත මේ තිරිසන් හතරේ මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝක හයේම ওই ලෝක ඔක්කොගෙම කර්මානුරූපව උපදින්නේ. ගැහණු පිරිමි ભેදය ඇති වෙන්නේ කර්මානුරූපව. එතකොට තමන්ගේ විඥාණය කරලා තියෙන්නේ ගැහණු කෙනෙකුට හරියන කර්ම ටිකක් නම් විඥාණයකින් ගැහණු කුසක උපදිනවා. ගැහණු මේ අම්මා කෙනෙක්ගේ ගැහණු අපි කියන්නේ ගැහණු කෙනෙක්ගේ ශරීරයකට අදාළ තැනක ගිහිලා විඥානය හට ගන්නවා. විඥානය බස ගන්නවා. පිරිමි කෙනෙක්ට ඕනේ විඥානයක් නම් පිරිමි කෙනෙක්ගේ මනුස්ස මේ අම්මා කෙනෙක්ගේ පිරිමි කෙනෙක්ගේ ශරීර අංග සහිත ඒ මේ මව් කුසකට ගිහිලා පිරිමි කෙනාගේ විඥානය ගිහිලා ඒ කියන්නේ විඥානයකින් පිරිමි කෙනාගේ ශරීරය හට ගන්නවා. එතකොට එහෙම තමයි කර්ම පහළ දෙන්නේ. එතකොට දැන් මෙතන කියන්නේ මේ බුදුරන් වහන්සේ අසාධාරණයි එහෙම කියලා නෑ. මේක කර්මානුරූප මේ ලෝකේ හැදිලා තියෙන විදියට. ඒක බුදුරන් වහන්සේ වෙනස් කරන්න බෑ. ඒක නිසා තමයි බුදුරන් වහන්සේ කිව්වේ අෂ්ටගරු ධර්ම දැම්මේ. ගැහණු එතන ගැහණුන්ට බුදුරන් වහන්සේ රාමුවක් ඇති කරා. රාමුවක් ඇති කළා කිව්වා මේ බුදුරන් වහන්සේ දිව්‍ය ඇතිතේ භික්ෂුණියක් නම් භික්ෂූන්ට කරුණු කියන්න බෑ. භික්ෂූන්ට මේ පරිබ්‍රහ කරන්න යන්න බෑ. බණින්න යන්න බෑ. අඩුපාඩු කියන්න යන්න බෑ භික්ෂූන්ගේ. කියලා බුදුරන් වහන්සේ කිව්වා. ඉතින් ඒක තේරුම් නොගත්ත ගැහණියක් කියන්නේ භික්ෂුණියක් නෙමෙයි සිල් මාතාවක් හරි මොකක් හරි වෙන වචනයක් තමයි වචන භික්ෂුණියක් නෙමෙයි. ඒකෝට දැන් එහෙම භික්ෂුණියක් නම් කිරිබත්ගුඩ ඥානানন্দ ස්වාමීන් වහන්සේට මම හිතන්නේ නෑ ගරහන්න පුළුවන් කියලා ගරහන්න බෑ. ඒතකොට ගරහපු ගමන්ම එතනින් යාගේ භික්ෂුත්වය ඉවරයි. ඉතින් අද පැහැදිලි කරන්න ඕනේ තිබුණේ දැන් අපි අද සාකච්ඡා කරපු ගැඩේ ඒ කියන්නේ දැන් අපි දැන් සමරි එකක් විතර ගත්තොත් දැන් අද සාකච්ඡා කරපු කරුණු ගොඩක් අපි සාකච්ඡා කරානේ. දහම් කරුණුත් ඒකේ තිබුණා සහ අපි සමාජයට ගැලපෙන ඩේට් අපි දැන් මේ දිනදා දවසේ අපි මේ විග්‍රහයකුත් කළානේ. එදිනෙදා දවස් වලට අපි මේ ජීවිතේට ගැලපෙන විග්‍රහයකුත්. ඒකට මේකේ සාරාංශය තමයි දැන් අර සාරාංශය තමයි මේකේ අර අපිට අපි අතින් නොකරෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ අතින් සාමාන්‍ය මේ වර්තමානයේ සාමාන්‍ය මිනිස්සෙකුගේ අතින් නොකරන තරම් අකුසලයක් මේ කාන්තාව එකතු කරගත්තා. මොකක් නිසාද? කට නිසා සහ දහම නොදන්නවා වෙන්න පුළුවන්. දැන් මම දන්නවා නම් අෂ්ටකරු ධර්ම භික්ෂුණියක් වෙලා අෂ්ටකරු ධර්ම පිළිපදින්න ඕනේ කියලා. ඒ භික්ෂුණිය මේ කාන්තාව නොදැන ඉන්න විදියක් නැහැ නේ. සිවුරක් පොරවගෙන ඉන්නවනම් නේද? සිවුරක් පෙරවගෙන ඉන්නවා නම් ඒ කාන්තාව නොදැන ඉන්න විදිහක් නැහැ නේ. අෂ්ටකරුති කර්ම කියලා දයක් තියෙනවා. එතකොට මම අෂ්ටකරුති කර්ම තියේදී මේ ස්වාමීන් වහන්සේ මොන ප්‍රශ්න තිබුණා? පිළිම මොන විදියට ඇඹුවත් රාගය ඇවිස්සුනොත් එයාට රාගය ඇවිස්සෙන්නේ නැත්නම් අනිත් මිනිසුන්ට ප්‍රශ්නේ. අනිත් මිනිසුන්ට ඒගොල්ලෝ ආවේ හැමදේම අතහැරලා භික්ෂුණියක් වෙන එකේ තේරුම මොකද? හැම ලෝකේ ගැටෙන එකකින් අතහැරලා ලෝකෙත් එක්ක ගැටෙන එක අතහැරලා ප්‍රශ්න වලින් ගැටෙන එක අතහැරලා මේ නිවන් අවබෝධ මම නිවන් දකින්න ඕනේ කියන මේ කියන්නේ මම කියන්නේ ඒක ආත්මාර්ථකාමීත්වයෙන් එනවා කියලා. මම කියන්නේ දැන් මම මහාන වෙනවා නම් මම මහාන වෙන්නේ මට නිවන් දකින්න උවමනා වෙන්නේ. ඒ කියන්නේ මම ලෝකයේ අනිත් සියල්ලම අතහැරලා ධර්ම මාර්ගයට යොමු වෙන්නේ ඒකනේ. එතකොට දැන් මේ භික්ෂුණිය මොකද්ද මේ කරන්නේ?
කියන ප්‍රශ්නාර්ථය මෙතන තියෙනවා. සහ මේ එකතු කරගත්තු කර්ම විපාක කොහොම විපාක දෙයිද? කොහොම මේ කර්ම ගැළපිලා යයිද? කර්ම විපාක කොහොම ගැළපිලා යයිද? මොන ලෝක වලට මේ ගැහණියට යන්න වෙයිද මේ කර්ම විපාක දෙන්න? එතකොට අපි දන්නවා මනුස්ස ලෝකේ විපාක දෙන කර්ම ප්‍රමාණයක් තියෙනවා. කර්ම විපාක දෙන විදිහක් තියෙනවා. එතකොට සතර අපායේ විපාක දෙන කර්ම තිරිසන් අපායේ වෙනම විපාකයක්. නිරය වෙනම විපාක. പ്രേත ලෝකේ වෙනම විපාකයක්. විපාක දෙන විදිය. අසුර වෙනම. අසුරයන්ගේ වෙනම විදිහ විපාක දෙන්නේ. එතකොට මොන ලෝකවල යන්න වේද මේ කර්ම විපාක දෙන්න? මේ කට නිසා කරගත්තු කර්ම විපාකය ගැන. ඒක නිසා මට කියන්න තියෙන්නේ මේ වර්තමානයේ සාමාන්‍යයෙන් මිනිස්සෙක් අතින් නොකරන අකුසල කර්මයක් එක්රැස් කරගත්තා. ඒක විශාල අකුසල කර්මයක්. මේ අවුරුදු 2500ටම කිසිම මිනිස්සෙක් 31 ලෝකතලයෙන් කිසිම මිනිස්සෙක් කිසිම ගාන්ධර්වෙක් කිසිම පෙරේතෙක් කිසිම නිරසතෙක් කිසිම දෙවියෙක් කිසිම බ්‍රහ්මෙක් කිසිම ජීවියෙක් එක්රැස් නොකර කරගත්තු භයානක අකුසල කර්මයක් එක්රැස් කරගත්තා. ඒවේ විපාක හම්බ වෙනවා. මොකද චේතනාව මුල් කරගෙන නම් කිව්වේ. අපහාස කරන චේතනාව මුල් කරගෙන නම් කිව්වේ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතියත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. මහණෙනි මම චේතනාව කර්මයේයි හඳුන්වමි. ඒ කියන්නේ චේතනාව මුල් වුණා නම් කටින් කරන කර්මයට චේතනාව මුල් වුණා නම් අපහාස කරන මුවාවෙන්මයි නම් අද අපහාස කරන චේතනාව මුල් කරගෙනම නම් ඔක කරේ කර්මයේ ක්‍රැස් වුණා. කර්ම විපාක හම්බ වෙනවා. ඒක නිසා ඕගොල්ලෝ මේ වගේ කර්ම වලට එකතු වෙන්න යන්න එපා. ඒක නිසා මම ඕගලන්ට කිව්වේ කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් අහන්න ඕනේ. හරිද? දැන් අර හාමුදුරු ඒ භික්ෂුණිය හඳුනා ගන්න කාන්තාව ඒකට හූමිටි දීපු කට්ටියට මොකද වෙන්නේ? හරි ඒක ඇත්ත තමයි. මහමෙ වුණාවේ මෙහෙම තමයි. ඒව දැක්කම රාගය ඇවිස්සෙනවා. අපෙත් රාගය ඇවිස්සෙනවා. ඒ භික්ෂුණිය කියන්නේ ඇත්ත තමයි කිය හූමිටි දීපේ උන්ට මොකද වෙන්නේ? ඒක නිසා මම කියන්නේ අපි මොන හරි දෙයක් අහන පණිමින්නේ මේක කනට දාගෙන ඒක ගැන කටින් විස්තර කරන්න යන්න එපා. මොකක් හරි දෙයක් කනට ඇහුනම ඒක ඇත්ත නැත්ත බලලා ඉන්න ඉස්සෙල්ලාම. ඇත්ත නැත්ත බලලා ඉන්න විශේෂයෙන්ම මේ වගේ සෙන්සිටිව් ටොපික් ගැන. මොකද මේ වගේ කර්මයක් කරාම මේ කර්මවල විපාක එනේදී අපි දන්නේ නැහැ. දැන් කූඹියෙක් මැරුවාම අපිට කියන්න පුළුවන් අපිත් ඒ විදිහට චප්ප වෙලා මැරෙයි හරි මොකක් හරි මනුස්ස අපිත් කූඹියෙක් වෙලා ඉපදෙයි අපිත් චප්ප වෙලා මැරෙයි නැත්නම් අපිත් ඔය වගේම ඔය ආසන්න විදිහකට කර්මයක් අපිට එක්රැස් වෙලා ඔය විදිහට අපිට විපාක දෙන්නේ වෙයි කියලා. මේ වගේ කර්මයකට විපාක දෙන්නේ කොහොමද කියලා කවුද කියන්නේ අපි? මේ වගේ කර්මයක් කොහොමද විපාක දෙන්නේ කියලා බුදු කෙනෙක් කැරෙන්න. බුදු කෙනෙක් පසේ බුදුරන් වහන්සේ කෙනෙක් කැරෙන්න. බුදු කෙනෙක් කැරෙන්න. රහත් සිව්පිලිම්බියාපත් මහරහතන් වහන්සේ කෙනෙක් ඇරෙන්න. කාටද කියන්න පුළුවන් මේ කර්මවල විපාක කොහොම වෙයිද කියලා? කාටද විග්‍රහ කරන්න පුළුවන් මේ කර්මවල විග්‍රහ මේ මොන ලෝකවල උපදින්න වේද කියලා මේ කර්ම ගෙවලා දාන්න? කවදා ගෙවිලා යවිද කියලා කවුරුද කියන්න පුළුවන්? මේ බුද්ධ ශාසනයෙන් නැති වෙලා අනිත් තිබුණු මෛත්‍රී බුද්ධ ශාසනයෙන් නැති වෙන වැඩක්ද මේ කරගත්තේ? ඒවට හූමිටි තියපි උන්ට මොනවා වෙයිද? ඒවට හුරේ දාපි උන්ට මොනවා වෙයිද? ඒක නිසා හැමතිස්සම කියනවා වගේ මම කර්මය ගැන විමසිලිවත් ඉන්න. මේක ලෝකේ හැදිලා තියෙන කර්ම චක්‍රයකින් එකක් යනකොට එක කර්ම ගෝලයකට වැටුනහම ඒකෙන් ඒ චක්‍රයට වැටුනහම ඒකෙන් කැරකි යනවා. අපි බලන්න ඕනේ මේ වෙබ් එක මේ දැලක් වගේ වියවිලා තියෙන කර්ම දැල බිඳලා දාන්න මිසක් නැත්තම් ඒ දැලේ එල්ලිලා අරකටත් කර්ම රැස් කරගන්නවා. දැන් මෙයාට හූමිට තියලා එතනින් කර්ම රැස් කරගන්නවා. සංඝයාට ගරහලා වෙනම කර්ම රැස් කරගන්නවා. ඊට පස්සේ රහත් තෙරණියකට ගරහලා වෙනම රැස් කරගන්නවා. බුදුරන් වහන්සේගේ කලින් හිටපු මේ ගිහි අවදීදී හිටපු මේ බිරිඳ රාහුල හාමුදුරුවන්ගේ අම්මා රහතන් වහන්සේ නම ඉර්ධියෙන් අග්‍ර රහතන් වහන්සේ නම. එතකොට අනිත් එක කවුරුත් මේ තුන් ලෝකේ කවුරුත් මෙහෙම වචනයක් පිට කරපු නැති රහතන් වහන්සේ නම. ඒ කියන්නේ එහෙම ඒ කියන්නේ අපේ මේ ඒ අපේ මේ යශෝදරා මහරහතන් වහන්සේ එහෙම කර්ම එක්රැස් කරලා නැහැ මෙහෙම මිනිස්සුන්ගෙන් වචන අහන්න. එතකොට මේ මිනිස්සයා කර්ම එක්රැස් දැන් ඔයා හිතන්නකෝ දැන් මට මොකක් හරි මම මිනිස්සෙක්ගෙන් බැනුම් අහනවා කියලා හිතන්නකෝ. එතකොට මට හිත හදා ගන්න පුළුවන් මගේ අටලෝ දහම.
නැත්තම් මගේ පරණ වෛරක්කාරයෙක්. මම නැත්තම් ඒ මොනසට බැනලා ඇති. ඉතින් ඒකේ විපාකයක් විතර මටත් ඒ දෝෂ ආරෝපණය එනවා. මමත් නින්දා ලබනවා කියලා මට කිව්වේ හැකි. මේ රහතන් වහන්සේ නමක් කොහොමද යසෝදරා අපිට පුළුවන් ද කියන්නේ යසෝදරා මහරහත් තෙරණියට එයාගේ කර්ම විපාකයක් ගෙවිලා කියලා. අපිට කියන්න පුළුවන් මේ මිනිස්සයා මේ කරපු වැඩෙන් හරි මේ අටලෝදහම කියලා අපිට මේ හිත හදාගන්න පුළුවන් මේ කර්මය අපිට මේක මේ යටපත් කරන්න පුළුවන් අපිට එහෙම මේ අටලෝදහම මේක හැමෝටම බැනුම් අහන්න වෙනවා තමයි බුදුහාමුදුරුවෝ බැනුම් අහලා තියෙනවා තමයි බුදුහාමුදුරන්ට දෝෂාරෝපණ ඇවිල්ලා තියෙනවා තමයි නිന്ദා ප්‍රශංසා දෙකම එනවා තමයි සැප දුක් දෙකම එනවා තමයි යසායස දෙකම එනවා තමයි මේ අටලෝදහමෙන් තමයි ලෝකෙ හැදිලා තියෙන්නේ එහෙම කියලා මේක යටපත් කරන්න පුළුවන්ද කරගත්තු කර්ම විපාක ටික ඒක නිසා මට ආයත් පාරක් කියන්නේ අපි විනාඩි 40කට වැඩි ආසන්න ප්‍රමාණයෙන් කතා කරලා තියෙනවා. ඉතින් ආයත් පාරක් කියලා කියන්න තියෙන මට ඕගලන්ට කර්මය ගැන විමසිලිමත් වෙන්න. මේ ලෝකේ අපි ට්‍රැප් එකක්. ඒ කියන්නේ ට්‍රැප් එකක් කියන්නේ උගුලක්. කර්ම වලින් එක්රැස් වෙලා තියෙන අපි කරන්නේ මොනවද කියන්නේ මොනවද අපි හැරෙන්නේ කොහෙටද හිතන්නේ මොනවද ඊළඟට කරන්න යන්නේ මොනවද අතීතයේ කරේ මොනවද අනාගතයේ කරන්න යන්නේ මොනවද මේ හැම දෙයක්ම කර්මයත් එක්ක බැඳිලා තියෙන්නේ. කරන තියෙන අඩියක් පාසා සමහර වෙලාවට අපි අඩියක් තියෙන සතෙක් මරන්න හිතාගෙන නම් චේතනාව මුල් කරගෙන නම් එතනත් කර්මයක් එක්රැස් වෙනවා. අපි නොහිතම. ඒක නිසා අර මං කියනවා වගේ අර අපි මොකද්ද අපි අන්තිම මේ වගේ සෙන්සිටිව් ටොපික්ස් වලට කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝයා වහන්සේලා ගැන එතකොට නැත්තම් රහතන් වහන්සේලා ගැන මේ සිල්පද ගැන ශ්‍රද්ධාව ගැන මේ මිනිසුන්ගේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව බින්දෙන විදියට කතා කරන හැටි දැන් මේ පිළිම වලට ගගහ මිනිසුන්ගේ ශ්‍රද්ධාව කුඩු කරන්න හදන හැටි නැත්තම් අර බුද්ධ ශාසනයේ මේ පීක් එකකට ගෙනාපු මේ අපේ කිරිබත්ගුඩ ඥානানন্দ ස්වාමීන් වහන්සේට ගරහන්න උත්සාහ කරන හැටි එතකොට මේ වගේ අර සෙන්සිටිව් ටොපික්ස් කතා කරන්න යන්න එපා ඒවට කතා කරන්න යන්න එපා ඒ දන්නේ නැත්නම් බුද්ධ ශාසනය ගැන දන්නේ නැත්නම් ධර්මය ගැන දන්නේ නැත්නම් බණ ටිකක්වත් අහන්න යන්නේ නැත්නම් සිල්පද පාවත් ආරක්ෂා කරන්න උත්සාහ කරන්නේ නැත්නම් දැන් අර භික්ෂුව ලෙස හැඳින්වෙන කෙනාට සිවුර පොරවගෙන පාඩුවේ ඉන්න තිබුණා. එතකොට අර සිවුර පොරවගෙන බොරුවට සිවුර පොරවගෙන නම් ඉන්නේ. දැන් අෂ්ටකර ධර්ම පිළිගන්නේ නැහැ කොහොමත් එයා භික්ෂුණියක් නෙමෙයිනේ. එතකොට ඒ කාන්තාව සිවුර පොරවගෙන සිව්පසෙන් කියන්නේ මේ දායක සභාවකින් දායක පිරිසකින් කෑම උපසක උපාසිකාවෙන් කෑම බීම කාලා ඒව අරගෙන එතකොට ඒ අකුසලයේ විතරයි එක්රැස් වෙන්නේ. එහෙම හිටියනම් පාඩුවේ. දැන් මේ අහ කෙන එකකට ප්‍රශ්නයකට පිළිමයක් ගැන කියන්න ගිහලා ඒකේ රාගය ඇවිස්සෙනවා කියලා කියන්න ගිහලා මේ කරගත්තු අකුසල කර්මය සිවුරක් දරාගෙන ඒකනේ බුදුරන් වහන්සේ අර දැන් ඔයගලන්ට තේරෙනවද මෙතන අවස්ථා සම්බන්ධයක් තියෙනවා කියලා. ඇයි බුදුරන් වහන්සේ මේක භික්ෂුණියන්ට දෙන්න ඈලි මෑලි උනේ කියලා. පසුබට උනේ කියලා. තේරෙනවද දැන් මේ භික්ෂුණියන්ට මේ ශාසනය දෙන්න පසුබට උනේ කියලා. ඒක තමයි. ඒක නිසා හිතට ගන්න සහ මේ වගේ වට හූමිට තියන්න යන්න එපා. සද්ද නැතුව ඉන්න. දැක්කේ නෑ වගේ ඉන්න. අපිට දැන් පුළුවන් තරම් දැන් ඉස්සරහට අස්කම් පියාගෙන ඉන්න වෙයි. මොකද මේ යන්නේ අන්තිම හරියේ. දැන් අපි 2600 පැනලා ඉන්න නිසා තව අවුරුදු 2400ක් වගේ පුංචි කාලයක් තියෙන මේ බුදු සාසනය නැති වෙන්නේ. එතකොට මේක දැන් මේ අපි පීක් එකක ඉන්නේ. දැන් කන්ද බහිනා වගේ ඔක බැහැගෙන යනවා. ඉටිපන්දම නිවිගෙන යනවා. එලි පහනේ එළිය අඩු වෙගෙන යනවා. හරිද? එතකොට මේක අර අපි SPN පුළුවන් කට්ටිය බේරිලා යාවි. අර අපිට දැන් මේක ශාසනය බේර ගන්න ඕනේ හරි විදිහේ පැහැදිලි කරන්න දැන් ඒක කරන්න මට නම් හිතන්නේ එහෙම නොකර තමන්ට පුළුවන් නම් අවබෝධ කරගෙන පැත්තකට වෙලා ඉන්න එක හොඳයි කියලා. මොකද මේවට හූමිට තියන්න ගියාම වෙන්නේ දැන් එක්ක සංඝයා අතර ભેදයක් ඇති වෙලා සංඝයා අතර ભેදයක් ඇති වෙනවා. සංඝයා ගහ ගන්න පටන් ගන්නවා. ඒකෝට එක සංඝයාගේ පැත්තක් ගත්තොත් එහෙම එතන වෙනම ප්‍රශ්න ඇති වෙනවා. එතකොට වෙනම අකුසල කර්ම රැස් වෙනවා. දැන් මේ වගේ පිළිම වලට අදපොද කියන්න ගිහිල්ලා ශාසනික සේවවල් කරන හාමුදුරුවරුන්ට ගරහන්න ගිහිල්ලා වෙනම අකුසල කර්ම රැස් කර ගන්නවා. හොඳම වැඩේ තමයි තමන් බණ ටිකක් අහගෙන ධර්ම ග්‍රන්ථයක් කියවගෙන තමන්ට තේරෙන අයුරින් ධර්මයේ විග්‍රහ කරගෙන බුදුරණන් වහන්සේ දේශනා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ත්‍රිලක්ෂණියත් අවබෝධ කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්න පුළුවන් දුර සම්මා දිට්ඨිය හදාගෙන
නිවැරදි දැක්මක් හදාගෙන ඊළඟ ස්ටෙප්ස් වලට යන්න උත්සාහ කරනවා ඇරෙන්න. අර අනිත් මිනිසුන්ගේ අඩුපාඩු හදා හදා අරයට හුමිටි තීතී මෙයාට හුමිටි තීතී සංඝයා අතර වේදය ඇති වෙන විදිහට ක්‍රියා කරමින් ඒව නෙමෙයි අපි දැන් කරන්න ඕනේ. මම හිතන විදිහට මම සජෙෂන් එකක් විදිහට කරනවා. පුළුවන් තරම් අපි පාඩුවේ ජීවත් වෙන එක තමයි හොඳ. සහ හැමතිස්සම අවබෝධයෙන් ඉන්න එක හොඳයි. මේ මොන වගේ පැත්තකටද මේ කර්ම කැරකිලා යයිද කියන එක ගැන. මොන වගේ කර්ම චක්‍ර මම මේකට අත දැම්මොත් මොන වගේ කර්ම චක්‍රයකට මම යයිද? මේකට මම හූමිටියක් තිබ්බොත් මොන පැත්තකට මේක කැරකිලා යාවිද? මට මොන වගේ කර්ම එක්රැස් වේවිද? මම මේ පැත්ත මේ සංඝයාගේ පැත්ත ගත්තොත් මට මොනවා වේවිද? මම මොන වගේ කර්ම එක්රැස් කරගන්නේද? මොකද අපිට දැන් අපි ගැන හිතන්න වෙලා. මොකද මෙයා බුද්ධ ශාසනයේ අගභාගයේ යනකොට දැන් ගොඩක් කට්ටිය පෙරෙනවා. පෙරෙනවා කියන්නේ තේ පෙනේරෙන් පෙරනවා වගේ, පෙරේනයකින් පෙරනවා වගේ දැන් අර හොඳම මිනිස්සු ටික පෙරෙනවා. අනිත් උන් ටික අනිත් ලෝක වලට ඇදලා යනවා. ඉතින් අනේ 31 ලෝක තලයක් තියෙනවනේ. ඕකෙන් පල්ලෙහා වලට වැඩි හරියක් කියන්නේ පල්ලෙහා ලෝක වලට. මනුස්ස ලෝකෙන් පල්ලෙහාට ඇදි පෙරි යනවා. එතකොට අර අපි දැනගන්න ඕනේ මේකේ අඩුතරමින් ගෞතම බුද්ධ ශාසනයේ අවසාන chance එකවත්. බුදුරන් වහන්සේගේ ධාතු ටික එකතු වෙලා බුදුරන් වහන්සේ 이르දීන් බුද්ධ ශාසනයේ මේ අවසාන වශයෙන් බුදුරන් වහන්සේ ධර්ම දේශනා කරන අඩුතරමේ ඒකටවත් ධර්මයේ ටිකක් අහලා දෙවියන් අතර ඉපදිලා ධර්මයේ ටිකක් ඇහිලා මේ ධර්මය අවබෝධ කරගන්න තරමටවත් සක්‍රුදාගාමි අනාගාමි මාර්ගඵලයක් ලබා ගන්නවත් අඩුමතරමේ රාගය සම්පූර්ණයෙන්ම කියන්නේ මේ අපි කියන්නේ මොකද? ඒකට කියන්නේ මේ යම්තාක් මට්ටමකට ධර්ම අවබෝධ කරගන්නවා පුළුවන් හැටියකට දෙවියන් අතරවත් ඉපදිලා මේකෙන් අර පුළුවන් ආකාරයෙන් ගැලවිලා යනවා ඇරෙන්න මම හිතන්නේ නැහැ දැන් මේ අපිට කියන්නේ විතර්ක කර යන්න පුළුවන් කාලයක් දැන් තියෙන්නේ කියලා. ඉතින් මම හිතනවා දැන් ඔයගොල්ලෝ මම හිතනවා මේ වීඩියෝ එකෙන් ලොකු දෙයක් ගත්තයි කියලා. මොකද හිතට ගන්න අපි කර්මයත් එක්ක ට්‍රැප් වෙලා ඉන්නේ. ඒ කියන්නේ ට්‍රැප් වෙලා ඉන්නේ කියන්නේ අපි උගලක වැටිලා වගේ ඉන්නේ. මේකෙන් ගොඩ යන්න එකම ක්‍රමය තියෙන්නේ මේක අවබෝධ කරගන්න එක. කර්ම යම්පති ට්‍රැප් එකක අපි ඉන්නේ කියලා අවබෝධ කරගන්නකො. එතකොට මේ කර්ම ගොඩාක් එක්රැස් වෙන එක නවතිනවා. දැන් මම කර්ම දැලක පැටලිලා ඉන්නේ කියලා තේරෙනවනේ දැලෙන් ගැලවෙන්න උත්සාහ කරනවා මනුස්සයා. නැතු ඒක සම්මා දිට්ඨියවත් නැතුව, නිවැරදි දැක්මක්වත් නැතුව මේක ගැලවෙන්නවත් උත්සාහයක් වාගේ ඉතින් එන්නේ නැහැ. එතකොට ඔයාලට හිතෙනවා අරයාගේ එකටත් අට දාන්න හිතෙනවා, මෙයාගේ එකටත් කට දාන්න හිතෙනවා. සංඝයා ගහ ගන්නකොට ඒකටත් ගිහින් අත දාන්න හිතෙනවා. මේ වගේ දෝෂාරෝපණ රහතන් වහන්සේලාට දෝෂාරෝපණ කරනකොට ඒවටත් හුමිටි තියන්න හිතෙනවා. ඒ තියන්නේ හිතෙන්නේ අවබෝධයක් නැතිකම. කර්මය පිළිබඳව ලොකු අවබෝධයක් නැතිකම. ඒක නිසා මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට කර්මය පිළිබඳව ලොකු අවබෝධයක් ගන්න පුළුවන් වීඩියෝ එකක් වෙයි කියලා වෙනවා කියලා. ඉතින් හිතට ගන්න කර්මය ගැන අවබෝධ ගන්න. ඒ නිසා මම අපි අද කතා කරේ කර්ම 32 වෙනි වීඩියෝ එකෙන් කතා කරේ කට නිසා වෙන කර්ම ගැන සහ මේ ලෝකයේ වර්තමානයේ විශේෂයෙන්ම අපි අතරින් විශේෂ ඒ කියන්නේ වෙන්න අඩුම කර්මයක් කරගන්න එපයි කියන එක ගැන. දැන් අපිට අනන්තරී පාප කර්ම කරගන්න විදිහක් නැහැ. අපිට අම්මයි තාත්තයි මරවන එක විතරයි තියෙන්නේ. ඒක බොහෝ මේ කාලේ බොහොම අඩුයි. විශේෂයෙන්ම ලංකාවේ මොකද අපිට කර්ම ගැන ලොකු අදහසක් තියෙනවා ලංකාවේ මිනිස්සුන්ට. හොඳ නරක අඳුරනවා. අම්මා තාත්තා මරනවා කියන එක නරක දෙයක් කියලා මිනිස්සු දන්නවා. ළමයි දන්නවා. ඒක නිසා ඒක වෙන එක 99.9%ක්ම අඩුයි ලංකාවේ. ඒක නිසා ඒකත් අඩු වෙලා තියෙන වෙලාවේ මේ වගේ හූමිටි තීතිය රහතන් වහන්සේලාට ගරහ යන්න එපා. ඒ කියන්නේ Tamanගේ අතින් වෙන්න ඉඩ අඩුම කර්ම කරගන්න එපා. මොකද මේවා කල්ප ගණන් යදී යන කර්ම. කල්ප ගණන් එක ආත්මයක් දෙකක් නෙමෙයි. ආත්ම 500ක් 200ක් නෙමෙයි. ආත්ම 1000 2000 නෙමෙයි. ආත්ම කල්ප ගණන් කල්ප කෝටි ගණන් විපාක දෙන්න කර්ම වෙනවා මේවා. ඒක නිසා කර්ම ට්‍රැප් එක ගැන ටිකක් අවබෝධයෙන් ඉන්න, ඇහැ ගහගෙන ඉන්න, හැමතිස්සම ඇලර්ට් එකේ ඉන්න. ඒ කියන්නේ අවදියෙන් ඉන්න. මේ ට්‍රැප් එක ගැන අවබෝධයෙන් ඉන්න. එතකොට ඔයගලන්ගේ අතින් වෙන කර්ම ගොඩක් විදියට අඩුවේ. මම කියන බයි බයි.